වීඩියෝ එක බලන හැමෝටම ආයිබෝවන් කියලා අද වීඩියෝ එක ආරම්භ කරනවා. අද අපි කතා කරන්න යන්නේ හරිම සංවේදී ඒ වගේම ගොඩක් දෙනෙක් වැරදියට වටහාගෙන තියෙන මාතෘකාවක් පිළිබඳව. ඔයාලා දැකලා ඇති මේ සාමාන්‍යයෙන් පවුලක දුවලා වැඩිපුරම ආදරය කරන්නේ එකතු වෙන්නේ තාත්තට. ඒ වගේම තමයි පුතාලා වැඩිපුරම කිට්ටු වෙන්නෙත් එකතු වෙන්නෙත් අම්මට. මේ පිළිබඳව සමාජයේ සමහරු අතර එක එක විදිහේ වැරදි මත ගොඩක් තියෙනවා. සමහරු හිතනවා මේක ලිංගික ආකර්ෂණයක් කියලා. හැබැයි මතක තියාගන්න නූතන මනෝවිද්‍යාවට අනුව ඒක සම්පූර්ණම වැරදි කතාවක්. ඉතින් අද අපි විද්‍යාත්මකව බලමු ඇයි ඇත්තටම දරුවන් මේ විදිහට දෙමාපියන්ට බැඳෙන්නේ කියලා. ඒ කියන්නේ පිරිමි ළමයි අම්මටත් ගෑනු ළමයි තාත්තටත් බැඳෙන්න හේතු මොනවාද කියලා. පළමුවෙන්ම අපි බලමු දුවලා ඇයි තාත්තට මේ තරම්ම ආදරය කරන්නේ කියලා. මේකට ප්‍රධාන හේතු තුනක් තියෙනවා. පළවෙනි එක තමයි ආරක්ෂාව සහ විශ්වාසය කියන දේ. දරුවෙක් පොඩි කාලේ ඉඳන්ම දකින්නේ තමන්ගේ තාත්තා තමයි පවුලේ ඉන්න ලොකුම ආරක්ෂකයා කියලා. තාත්තා ආදරණීය ළඟින් ඉන්න කෙනෙක් වුණාම දුවට දැනෙන්නේ මාරම ආරක්ෂාවක් කියලා එයා හිතනවා. බයක් හිතුන ගමන් තාත්තා ගාවට දුවගෙන එන්නෙත් තාත්තගෙන් ප්‍රශංසාවක් බලාපොරොත්තු වෙන්නෙත් ඒ නිසා. දෙවෙනි එක තමයි මේ පිරිමි සම්බන්ධතාව ගැන ඉගෙනීම. මනෝවිද්‍යාඥයෝ කියනවා දුවෙක් තමන්ගේ ජීවිතයේ මුලින්ම දකින පිරිමියා තාත්තා කියලා. ඉතින් තාත්තා දුවට සලකන විදිහ අනුව තමයි ඒ දුව අනාගතයේදී පිරිමින්ව විශ්වාස කරන්නේ කොහොමද, ගරු කරන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න. ආදරණීය තාත්තා කෙනෙක් ඉන්න දුවෙකුට හොඳ ආත්ම අභිමානයක් වගේම සම්බන්ධතාව ගැන සෞඛ්‍ය සම්පන්න බලාපොරොත්තු ඇති වෙනවා. ඒ වගේම තුන්වෙනි කාරණය තමයි අවධානය සහ සෙනෙහස කියන දේ. දරුවෝ ස්වභාවයෙන්ම කැමති Taman එක්ක සෙල්ලම් කරන, කාලය ගත කරන අයට. ඉතින් තාත්තා දුව එක්ක ගොඩක් ළඟින් ඉන්නවා නම් ඒ බැඳීම નિરાයාසයෙන්ම ශක්තිමත් වෙනවා. ඊළඟට අපි බලමු ඇයි පුතාලා අම්මට මේ තරම්ම ආදරය කරන්නේ කියලා. ඒක කාරණා ගොඩක් තියෙනවා. මුතු ප්‍රධාන වශයෙන් කාරණා තුනක් ගැන තමයි අද කතා කරන්නේ. පළවෙනි එක තමයි මුල් රැකවරණය කියන දේ. උපන්දා ඉඳන්ම පුතේකට කන්න දෙන්නේ, නාවන්නේ, නිදි කරවන්නේ, දුක සැප බලන්නේ ගොඩක් වෙලාවට අම්මනේ. ඉතින් මේ මුල් කාලේ ඉන්න රැකවරණය නිසාම පුතෙක් අම්මා එක්ක පුදුමාකාරව චිත්ත වේගීව, ඒ කියන්නේ මානසිකව බැඳීමක් ඇති කරගන්නවා. ඒක තමයි ප්‍රධානම කාරණා විදියට දකින්න පුළුවන්. දෙවෙනි එක තමයි චිත්ත වේගී ආරක්ෂාව. දරුවෙකුට ප්‍රශ්නයක් වුණාම, ලෙඩක් වුණාම මුලින්ම මතක් වෙන්නේ Tamanගේ අවශ්‍යතා හොයලා බලපු කෙනා. ඒ කියන්නේ අම්මා. අසනීප වුණාම අම්මා වුණ කියන්නේත්, කලබල වුණාම අම්මාව හොයන්නේත්, අම්මා වදාගෙන සැනසීමක් ලබන්න හදන්නේ අන්න ඒ නිසා. තුන්වෙනි එක ගත්තොත් හැඟීම් සහ sannivedanaය ඉගෙනීම කියන කාරණාව. දරුවෙකුට sannivedanaය, ආදරය සහ අනිත් අය එක්ක ගනුදෙනු කරන හැටි කියලා දීමේදී ප්‍රධාන භූමිකාව කරන්නේ ගෙදර අම්මා. මේකත් පිරිමි දරුවෙක් අම්මට ගොඩක් සෙනෙහස දක්වන්න හේතු කාරණාවක් වෙනවා. මේ ගැන කතා කරද්දී සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියන ප්‍රසිද්ධ මනෝවිද්‍යාඥයව අපිට අමතක කරන්නම බෑ. එයා මේ සියවසකට විතර කලින් මේ මතවාද දෙයක් ඉදිරිපත් කරා ඊඩ්පස් සංකීර්ණය සහ ඉලෙක්ට්‍රා සංකීර්ණය කියලා න්‍යායන් දෙකක්. එයා කිව්වේ මේ න්‍යායන් දෙකෙන් පුතාලා නොදැනුවත්වම අම්මගේ අවධානය ගන්න කතා තාත්තා එක්ක තරඟ කරනවා, දුවලා තාත්තට විශේෂයෙන්ම බැඳෙනවා කියලා. හැබැයි ඒ න්‍යායන් දෙක එහෙම වුණාට
මතක තියාගන්න මේක අවුරුදු 100කට වඩා පරණ කතාවක්. අද ඉන්න නූතන ලෝකේ වර්තමානයේ මනෝවිද්‍යාඥයෝ මේ න්‍යායයන් දෙකම විද්‍යාත්මකව පිළිගන්නේ නැහැ. අද මනෝවිද්‍යාවෙන් පෙන්වලා දෙන්නේ මේ බැඳීම ඇති වෙන්නේ ලිංගික හෝ ආදරාකර්ෂණයක් නිසා නෙවෙයි. පවුලේ පුදුවිය එකට ගත කරන කාලය, ලැබෙන රැකවරණය සහ ආදරය, පවුල් පරිසරය වගේ සාමාන්‍ය සෞඛ්‍ය සම්පන්න හේතු නිසා කියලා. අවසාන වශයෙන් කෙටියෙන් කිව්වොත් දුවෙක් තාත්තට ලංවීම හෝ පුතෙක් තාත්තට ලංවීම කියන්නේ ළමා සංවර්ධනයේ හරිම සාමාන්‍ය ඒ වගේම දැකුම්කලු ලස්සන කොටසක්. මේක පදනම් වෙලා තියෙන්නේ පිරිසිදු ආදරය, ඒ වගේම විශ්වාසය, ආරක්ෂාව සහ චිත්තවේගීය සම්බන්ධතාවය මත විතරයි. අපි මේ වීඩියෝ එකේ අන්තිමට ඇවිල්ලා ඉන්නේ. ඉතින් ඔයාලගේ පවුලෙත් මේ වගේ අත්දැකීම් තියෙන්න පුළුවන්. මේ මම මේ ඉදිරිපත් කරපු අදහසත් එක්ක ඔයාලා එකඟද නැද්ද කියන එක කමෙන්ට් එකකින් දාන්න. වීඩියෝ එක වටිනවා කියලා හිතෙනවා නම් ලයික් එකකුත් කරලාම යන්න. තවත් මේ වගේ වීඩියෝ බලන්න channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ඊළඟ වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්. ආයුබෝවන්.